රුපියල් 60000ක සැලරි එකෙන් ඔයාට මොනවද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්ටර්න් කරන ડોක්ටර් කෙනෙක් මාසික වැටුප බේසික් එක රුපියල් 48000යි. ෆික්ස් අලවන්ස් එක රුපියල් 12000 ගානයි. ඔක්කොම එක්ක රුපියල් 60000යි. 60000යි 60000න් කාර්යයක්වත් ගන්න බෑ ડોක්ටර්ස්ලාට. ඒ වගේම ඌබර් එකෙන් යත් ගන්න බෑ. ඒක හරියන්නේ නැහැ. ඔය 60000 සැලරි එකෙන් සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක්ට මාසෙකට බත් වේලක් කන්න රුපියල් 10000ක් විතර වේදම් වෙනවා. ඒ කියන්නේ ලොකු හෝටලයක නෙමෙයි. සාමාන්‍ය මාතරබත් කඩේ වගේ කඩේකින් ડોක්ටර් කෙනෙක් එක වේලක් කරනවා නම් රුපියල් 350ක් වගේ උතනම වේදම් වෙනවා. එතකොට ඒ වගේ වේල් තුනකට රුපියල් 30000ක් වේදම් වෙනවා. ඒ කියන්නේ ડોක්ටර්ට ලැබෙන ඉන්ටර්න් සැලරි එකෙන් ඉන්ටර්න් ડોක්ටර්ට ලැබෙන සැලරි එකෙන් 150%ක්ම ડોක්ටර්ට කෑම වලටම ඉවරයි. එතකොට ඔය 60000 සැලරි එකෙන් 30000ක්ම කණ්ඩ විතරක් කියද්දී ඉතිරි වේදම් වලට මොනවද කරන්නේ? සාමාන්‍ය උදාහරණයක් වශයෙන් අපි සම්මත බලමු. ඉතිරි අනෙකුත් වේදම් මොනවාද තියෙන්නේ? ඉලෙක්ට්‍රිසිටි බිල්, වෝටර් බිල්, එතකොට ගෙදර තියෙනවනේ ගෙදර රෙන්ට් එක නැත්නම් ඕන් හවුස් නම් ප්‍රශ්නයක් නැහැ. Wi-Fi බිල්, මොබයිල් data, එතකොට ඒ වගේ රොටේෂන්ස් ගියා නම් කොච්චරක් කොතන වියදම් වෙනවද? ඉන්ටර්න් ડોක්ටර් කෙනෙක් ඔයාලා වගේම පැය 8ක්ද වැඩ කරන්නේ? නෑ. සමහර ડોක්ටර්ස්ලා ඉන්නවා මෙහි ඉන්ටර්න් කරන කට්ටිය පැය 24ක් එක දිගට වැඩ. සමහර කට්ටිය 48 hours at a stretch වැඩ. එතකොට අර ලැබෙන 60000යි යාලා දාන effort එකටයි ඔතන සාධාරණීකරණයක් වෙලා තියෙනවද නැද්ද? උත්තරේ ඔයාලා දෙන්න. ડોක්ටර් කෙනෙක්ට මෙච්චර ස්ට්‍රෙස් එකක් තියාගෙන අපි බැලුවා නම් ડોක්ටර් කෙනෙක්ට හොලිඩේ එකක් ගන්න එක තියෙනයක්, වාහනයක් ගන්න එක තියෙනයක්. මේ හින්දා තමයි ගොඩක් ડોක්ටර්ස් ලංකාව අත්හැරලා යන්නේ. So always respect this profession, share this video, create awareness for this. Let's lobby that the doctor industry will boom in Sri Lanka and we will have fantastic doctors who work in Sri Lanka.